අතක් මිටමුලවාගත් කල පෙනෙන ඇඟිවිවි ලෙස පිහිටි කඳු වැටියකින් සමන්විත නකල්ස් පරිසර කලාපයේද සිරිපා අඩවිය සමගම ලෝක උරුමයක් බවට පත්වීමේ ගෞරවයට පාත්‍ර වෙනවා. මධ්‍යම කඳුකරයට අයත් නකල්ස් කඳුකර කලාපය සෝබාදහමේ තිරිණයක් විලසින් ශ්‍රී ලංකාවට දායාද කළ මනරම් රෝසිරියෙන් හිපි අප්සරාවියක් බඳු පරිසර පද්ධතියක්. ශ්‍රී ලංකාවේ පවත්නා සියලු දේශගුණික ලක්ෂණ සහිත මේ අපූර්ව කඳු පද්ධතිය සහිත පරිසර අඩවිය ශ්‍රී ලංකාව සෝබාදහමෙන් ලද අසමසම ආශිර්වාදයේ අරුමය ලෝකයට රැගෙන යන සංචාරක දූත මණ්ඩලයක් බඳුයි. දුරාතීතයේ ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවා නිලධාරියෙකු නකල්ස් කඳු කලාපයට දී ඇති සාධකය වන්නේ එය උද්භිද පාරාදීසයක් බවයි. නකල්ස් කඳු වැටියේ තවත් සුවිශේෂත්වයක් වන්නේ පිග්මි නම් වනාන්තර විශේෂද මෙහි අන්තර්ගත වීමයි. පළල් පත්‍ර සහිත අඩි 3කට වඩා උස්න වූ ශාක වලින් මෙම පිග්මි වනාන්තර සමන්විත වනවා. ශ්‍රී ලංකාවට පමණක් ආවේනික පක්ෂි විශේෂ 12කට තම සෙවණ සලසන නකල්ස් කඳුකරය අති දුර්ලභ සුදු කටු සුවිශේෂයක්ද සිය උකුලේ හොවා රැකවරණය සලසනවා. මේ අති රමණීය කඳුකර කලාපය දැන් ශ්‍රී ලංකාවට අසමසම කීර්තියක් අත්කර දෙමින් ලෝක උරුමයක් බවට පත් වෙලා. එහි සාඩම්බරය නකල්ස් කඳු වැටියේ නිසල්මන් කඳු මුදුන් ඔස්සේ ගලා අවිත් බුළු මහත් විශ්වයටම වේදියාවි.